මේකත් ඉතා වැදගත් ප්‍රශ්නයක්. දැන් ඔබට දිගටම 4 වතාවක් ගබ්සා වෙලා කියන ඔබට අපි එකදු වෛද්‍යවරයෙක් සලකන රීකරන් මිස්කැරේජ් එක පිට ගබ්සා 3ක් ඊට වඩා වැඩි වෙනවා නම් අපි ඒක රීකරන් මිස්කැරේජ් එක දිගටම ගබ්සා මේ විදිහට තමයි සලකන්නේ. මේකේ තියෙන ඔබට තියෙන භයානකම නැවත ගර්භණී වෙලා මේ සති 7 කල්යත් නැවත ගබ්සාවට ලක් වේවිද කියන එක අපි බලන්න ඕන. ගොඩක් වෙලාවට මෙහෙම සිද්ධ වෙන්නේ විවිධ හේතු නිසා. තමන්ට ජීවවිද්‍යාව වගේ තත් කියන මේ වගේ ගබ්සා වෙන්න පුළුවන්, ජානමික කවුරු කියන ගබ්සා වෙන්න පුළුවන්. ඒ වගේ තමන් මුද්ද කැටිකෙතිමේ ගැටලු තියෙනම් මේ වගේ ගබ්සාම් වීම වෙන්න පුළුවන්. ඒක හෙපරින් කියන එන්ස්පාරින් කියන ඖෂධය ලබා දෙන තියෙන මේ අන්තිමට කියපු හේතුන් සතරකාරකෙන් දේ කැටිකෙසීමේ ගැටලුවක් තියෙනම් ගබ්සා වීම වළක්වා ගැනීම සඳහා තමයි ඉඳින් එක ඔබ වෛද්‍ය උපදෙස් අනුව එක දිගටම ඒ වෛද්‍යවල පවතින කාලය දක්වාම ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඊට අමතරව ඔබගේ සීනි මට්ටම ඒ වගේම හෝමෝන් මට්ටම් වැනි දේවල් පිළිබඳ නිවැරදිව සලකා බැලීම වැදගත් වෙනවා. මොකද මේක විතරක්ම නෙවෙයි ඔබගේ ගබ්සා වීමට හේතුව. ඒක නිසා ඔබගේ ජානමය ගැටලු තිබේද ඒ සියලු දේවල් ගැනම වඩා සුපරීක්ෂා කිරීම බලා සිටීම වැදගත් වෙනවා. ඊට අමතරව ඔබට හෝමෝන් මට්ටම් හෝමෝන් වෛද්‍යවරයෙක් ලබා ගන්න පුළුවන්. ඒ වගේ නිසි ක්‍රමවේදවල ගියොත් ඔබට මෙම කල්ලේ ගබ්සා නොවි සාර්ථක දරුත්වයක් සඳහා යන්න පුළුවන්.